ඇත්ත හෑන් ගන්නක් වා යූස් කරන්න ආස වුණාට ඔයාට ඇත්ත හෑන් ගන්නක් යූස් කරන්න බෑනේ. හැබැයි ඒ වෙනුවට ඔයාට පොඩි සොලියුෂන් එකක් තියෙනවා. ඔයාට පුළුවන් හයි ක්වොලිටි ඒ වගේම හයි රියලිස්ටික් ටොයි ගන්නක් යූස් කරන්න. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ වගේ හයි ක්වොලිටි ඒ වගේම හයි රියලිස්ටික් ටොයි ගන්නක් වෙන ස්මිත් ඇන්ඩ් වෙසන් ZP5 මෙන්න මේ රිවෝල්වර් එක ගැන. ඉතින් මේක ඇත්තටම ගොඩක්ම හොඳ ක්වොලිටි රිවෝල්වර් එකක්. අපි මේ වීඩියෝ එකේදී මේ රිවෝල්වර් එක ගැන විස්තර කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයා තමයි channel එකට අලුත් නම් පල්ලා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එකතු වෙලා ඉන්න. ඒ වගේම වීඩියෝ like එකක් දාලා අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි දැන් ගිහලා බලමු මේ box එක ඇතුලේ මොනවද තියෙන්නේ සහ මේ ගන්න එක මොන වගේද කියන එක. ඉතින් box එක පිටින් ගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි බලාගෙන නම් වෙන්නේ. මැදින් අපිට මේකේ නම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක recommend කරලා තියෙන්නේ අවුරුදු 14ට වැඩි අයට. ඉතින් ඒ වුණාට මේක කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති නිසා අවුරුදු 8 6 වගේ එතන ඉඳන් උඩ ඕන කෙනෙක්ට මේ ගන්න එක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු box එක ඇතුළට ගිහිල්ලා අපිට ගන් එක කොයි වගේද බලා ගන්න ලැබෙන්නේ කියලා. ඉතින් box එකත් එක්ක අපිට හම්බ වෙනවා ගන් එක. ඒ වගේම අපිට මෙන්න මේ වගේ foam bullet set එකක් හම්බ වෙනවා. ඉතින් මේ foam bullet තමයි අපි මේ ගන් එකත් එක්ක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ දෙක විතරයි අපිට මේ ගන් එකත් එක්ක හම්බ වෙන්නේ. ඉතින් ගන් එක අතර ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ගොඩක්ම quality material එකකින් තමයි හදලා තියෙන්නේ. මේක plastic නෙවෙයි. plastic කට වඩා ගොඩක් quality. ඉතින් මේ ගන් එක ගත්තාම මේක colours දෙකක් අපිට බලා ගන්න පුළුවන්. black color එක මේ කොටස, ඒ වගේම මෙතන wood grain එක තමයි තියෙන්නේ. ඉතින් මෙතන නම බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම මේ පැත්තට ගියාට පස්සේ මේක අපි කලින් රිවිව් කරපු රිවෝල්වර්ස් වගේ නෙවෙයි. පොඩ්ඩක් විතර මේක වෙනස්. මේකේ ලෝඩින් එක නිසා මේක වෙනස් වෙලා තියෙනවා. හරි අපි බලමු මේකේ බුලට් එක එළියට අරගෙන දැන්. ඉතින් බුලට් එක එළියට ගත්තට පස්සේ අපිට මේ වගේ පොඩි ෆෝම් බුලට් එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. අර නර්ෆ් ගන්ස්වලට එනවා වගේ ලොකු බුලට් එකක් නෙවෙයි මේ ගන්න එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගන්න එක ගත්තට පස්සේ මේ ගන්න එකේ අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් බැරල් රිලීස් කරන බටන් එක. ඉතින් මේ විදිහට මේ රිලීස් බටන් එක පොඩ්ඩක් මේ විදිහට ඉස්සරහට කරලා ඔයාලට පුළුවන් මේක මේ විදිහට ගන්න. ඉතින් මේක බ්‍රේක් බැරල් සිස්ටම් එකට තමයි මේ ගන්න එක තියෙන්නේ. මෙන්න මේ විදිහට බැරල් එක ඉස්සරහට කඩලා ඔයාලට පුළුවන් මෙන්න මේ බැරල් එක මෙන්න මේ විදිහට එළියට ගන්න. ඉතින් එළියට ගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ ඔයාලට බලන්න පුළුවන් මෙතන බුලට් 6ක් මේකට ලෝඩ් කරන්න පුළුවන්. මේකේ මැද සිදුරට අපිට දාන්න බෑ. වටේ තියෙන සිදුරු 6ට තමයි මේකේ බුලට් ලෝඩ් කරන්න ඕනේ. බුලට් ලෝඩ් කරද්දිත් මේ විදිහට ෆෝම් බුලට් එක මේකට දාලා මේක ඇතුළට යනකම් තද කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක කැරගෙනකොට මේක බුලට් හිර වෙන්න බලනවා. මේ විදිහට ඇතුළටම දාලා ඔයාලට පුළුවන් මේකට බුලට් 6ක් මේ විදිහට ලෝඩ් කරගන්න. හරි. අපි ඉක්මනට මේක ලෝඩ් කරගෙන බලමු. ඉතින් මෙන්න මේ විදිහට ලෝඩ් කරගත්තට පස්සේ ඔයා මේ විදිහට අත අරන් යනකොට කිසිම වෙලාවක මේ රබර් එක වාගේ අතේ ගෑවෙන්න බෑ. ඒ විදිහට ලෝඩ් කරගත්තට පස්සේ තමයි මේක හරියටම ලෝඩ් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක හිර වෙන්න බලනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මේ විදිහට මේ කොටසට දාලා මේක මේ විදිහට පොඩ්ඩක් තද කරන්න ඕනේ. තද කරාට පස්සේ ඔයාලට මේකේ සද්දයක් එනවා. මේක ආයෙ පොඩ්ඩක් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔන්න ඔයගේ සද්දයක් එන. ඒ විදිහට සද්දය ආවට පස්සේ මේක වැටෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් එක්ක මේ විදිහට කරගන්න. ඔන්න විදිහට දාලා මේක ලෝඩ් කරගන්න පුළුවන්. ලෝඩ් කරගත්තාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට බලාගන්න පුළුවන් හැම එක. ඉතින් මේ විදිහට හැම එක පිටිපස්සට ඇද්දට පස්සේ මේක ලෝඩ් වෙනවා. මේක මැනුවලි ලෝඩ් කරන් තියෙන එකින් එක එක දිගට ෂූට් කරන්න බෑ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ටාගට් එකක් අරගෙන මේ ටාගට් එකට මේක තියලා මෙන්න මේ විදිහට ෂූට් කරලා දාන්න. ඉතින් ඔයාලට පේනවා ගොඩක්ම හොඳ පවර් එකක් තියෙනවා මේ ගන්න එකට. හරි. මෙන්න මෙතනින් මම තව එකක් ෂූට් කරලා පෙන්නන්නම් ඔයාලට. බුලට් ටයිම් ෂූට් කරලා ඉවරයි. මම දැන් ඔන්න ඔය විදිහට තමයි අපිට මේ ගන් එකේ ෂූටින් බලා ගන්න හම්බ වෙන්නේ. අපි දැන් බලමු මේ ගන් එකේ weight එක මොන වගේද කියන එක. ඉතින් weight එක ගත්තම මේක සාමාන්‍යයෙන් අපිට බලා ගන්න හම්බ වෙන්නේ ග්‍රෑම් 139ක වගේ weight එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේක බුලට් දැම්මට පස්සේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 150කට ආසන්න weight එකක් අපිට මේ ගන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ quality material එකකින් හදපු ගන්නයක්. ඉතින් හොඳ ගන්නයක් හොයනවා නම් වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් හෑන්ඩ් ගන් එකකට ආස කෙනෙක් නම් ඔයාලට මේ ඔප්ෂන් එක හොඳ ඔප්ෂන් එකක් වේවි. ඉතින් මේ ගන් එක ගන්න ඕන නම් ඔයාලට යන්න තියෙන්නේ කැප්ටන් ගාඩ් ස්ටෝර් එකට. මම පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා අපේ වෙබ්සයිට් එක හරහා මේ ගන්න එක මිලදී ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මම WhatsApp නම්බර් එකක් දාලා තියෙනවා. ඒ නම්බරේට මැසේජ් එකක් දාලා ඔයාලට මේ ගන්න එක ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ හෑන්ඩ් ගන් එක රිවිව් එකක් කරන් අපි ඉක්මනට හමු වෙමු. ඒත් හැම දිනාටම සුබ දවසක්.